අපි අද බලමු කෝල්බෙට් සයිට් එකේ ක්‍රිකට් රෝඩ් ගේම් එක කොහොමද සෙල්ලම් කරන්න කියලා. ඔයාලට පේනවා තමයි තියෙන මගේ බැලන්ස් එක 1,87,438ක් තියෙනවා. ඉතින් මම දැන් මෙනු කියන ඔප්ෂන් එකට යනවා. මෙන්න මෙනු කියන ඔප්ෂන් එකේ කැසිනෝ එකේ ස්ලොට් වලට ගියාට පස්සේ මම මෙතන සර්ච් කර ගන්නවා ක්‍රිකට් රෝඩ් කියලා. ක්‍රිකට් රෝඩ් කියලා අපි සර්ච් කරාට පස්සේ මෙතනින් මම ක්‍රිකට් රෝඩ් කියලා සර්ච් කර ගන්නවා. මේ සර්ච් එකේ මම මේක එන්ටර් කරාට පස්සේ ඔයාලට පේනවා ක්‍රිකට් රෝඩ් ගේම් එක විදිහට අපිට ආවා. මම මේ ක්‍රිකට් රෝඩ් ගේම් එක ඕපන් කරගන්නම්. ඕපන් කරාට පස්සේ අපිට බලන්න පුළුවන් මේක අපේ ගේම් එක ලෝඩ් වෙනවා. ඉතින් ගේම් එක ලෝඩ් වුණාට පස්සේ අපි බලමු ඇතුළට ගියාට පස්සේ ඕන අපේ ගේම් එක ලෝඩ් වුණා. ඉතින් මෙතනින් ඔයාලට පේනවාදී අපිට බෙට් කරාට ප්‍රයිස් එකක් තියෙනවා. මෙතනින් අපිට බෙට් ප්‍රයිස් එකක් දා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් අපේ ඩිෆිකල්ටි එක සේව් කර ගන්න පුළුවන්. ඩිෆිකල්ටි එක අපිට ඊසි දා ගන්න පුළුවන්. ඊසි දාගත්තොත් අපිට ප්‍රොෆිට් එක අඩුවෙන් තමයි හම්බෙන්නේ. ඉතින් අපි මේක ප්ලේ කරමු. ඉතින් මුලින්ම මම දැන් ප්ලේ එකෙන් ටච් එක දාලා පස්සේ ඔන්න අපිට එකට ගියා. එතනින් ඔන්න අපි අවුට් වුණා. කියන්නේ අපිට මේ ක්‍රිකට් එකෙන් බැට්මන්ට බෝලෙන්ට ගහ ගන්න බැරුණොත් අපි මෙතන අවුට් වෙනවා. මම දැන් මෙතන ප්ලේ කරගන්න. ප්ලේ කරලා පස්සේ බලා ගන්න පුළුවන් ඔන්න එකක් ගැහුවා. ඊට පස්සේ අයමත් පාරක් යනවා. තව එකක් ගැහුවා. තව එකක් ගියා. ඒකත් හරි. තව එකක් ගියා. මම දැන් මෙතන කෑෂ් අවුට් කරගන්නවා. මේ පස්සේ ටිකට් හතරක් තියෙන බලන්න. හරි 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 ඔන්න 1.1.9කට ගියා. මම තව එකක් දෙන්න. හරි ඒකත් ගියා. මම ඔන්න කෑෂ් අවුට් එකක් දාගත්තා. ඉතින් ඊසි මොඩ් එක අපිට හම්බ වෙන ගාණ අඩුවෙන් හම්බ වෙන. يعني ප්‍රොෆිට් එක අඩුවෙන් හම්බෙන්නේ. මම දැන් 100ක් දාලා යන්න. හරි එකයි. ඉතින් මේ විදිහට අපිට මේක සෙල්ලම් කරන්න අපි කියන අපි ඊසි මොඩ් එකේ ප්‍රොෆිට් එක අඩුවෙන් තමයි හම්බෙන්නේ. ඉතින් ඊසි මොඩ් එක හැබැයි අපිට සෙල්ලම් කරන්න පුළුවන් ගොඩක් කියලා මම මේක පුළුවන් උපරිම යන්න ඔයාලට පෙන්වන්න අවුට් එකෙන් ගිහලා පෙන්වන්නම් කොච්චරක් යන්න පුළුවන්ද කියලා. ඔන්න 1 2 4ක් ගියා. 1 3ක් ගියා. 1 3 5ක් ගියා. 1 4ක් ගියා. මම දැන් කෑෂ් අවුට් එක දාගන්න. හරි ඔන්න කෑෂ් අවුට් එකක් දාගත්තා. ඉතින් වරින් ඔයාලට මෙතනින් ඔයාගේ ඩිෆිකල්ටි එක අනුව ඔයාලට මම හිස්ටරි එක පෙන්නනවා. මෙතනින් මම හිස්ටරි එකෙන් ගත්ත මුදල ටික يعني 100ක් දාලා 142ක් 65ක් දාලා 80ක් 65ක් දාලා 71ක් වගේ මෙතනින් 40ක් දාලා 54ක් මම හොයලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අපිට වීඩියෝ ක්‍රිකට් රෝඩ් ගේම් එක සෙල්ලම් කරන්න තියෙන්නේ ඇක්චුවලි. මෙතනින් ආවට පස්සේ ඔයාලට මෙතන බෙට් ප්‍රයිස් එක දා ගන්න පුළුවන් වුණා රුපියල් 1000. රුපියල් 1000ක් දාලා ඔයාලට එතනින් දා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඊසි මොඩ් එකෙන් මම ඔයාලට මෙතන හાર્ඩ් මොඩ් එකෙන් සර්ච් එකේ සේව් කරලා පෙන්නනම් මැච් එකක් ගහලා පෙන්නන්න නැත්නම් හાર્ඩ් කෝ එකෙන් ගහලා පෙන්නන්න. ඔන්න මම හાર્ඩ් කෝ එකෙන් එකක් ගහන්නේ. ඔන්න හાર્ඩ් කෝ එකෙන් පළවෙනි එකෙන්ම අවුට් වුණා. ඊට පස්සේ දෙවෙනි එක යන්න. ඔන්න දෙවෙනි එක ගහගත්තා. දැන් තුන්වෙනි එකට යනවා. දෙවෙනි එකට යනවා. හරි ඔන්න එකත් ගහගත්තා. මම දැන් මෙතන කෑෂ් අවුට් එකක් දා ගන්නවා. ඉතින් ඔන්න 220ක් අපිට කෑෂ් අවුට් ආවා. ඉතින් ඔයාලට මේ විදිහට මේක සෙල්ලම් කරගන්න පුළුවන්. පහසුවෙන් ඉතින් ඔයාලට පේනවා මේකේ හાર્ට් යන්න යන ඔයාලට ප්‍රොෆිට් එක කොහොමද වැඩි වෙන්නේ කියලා. ඉතින් මේ හાર્ට් කෝ එකේ මම ඔයාලට පෙන්නන ප්‍රොෆිට් එක. ඉතින් ඔයාලට වෙන හાર્ට් කෝ එකේ ප්‍රොෆිට් එක අන්තිමට ගියොත් එimhe 3.60ක් තියෙනවා. එතන ඊසි මොඩ් එක අපි අන්තිමට ගියොත් එimhe 3 ඊසි මොඩ් එකේ අන්තිමට තියෙන්නේ මම ඔයාලට පෙන්නවොත් එimhe 3 මොඩ් එකේ අන්තිමට තියෙන්නේ රුපියල් 23ක්. ඒ කියන්නේ ඔයා දාන මුදල 23කින් ගුණ වෙලා තමයි ඔයාලට හම්බෙන්නේ. ඉතින් ඒ වගේ ඔයාලට මෙන්න මේ ක්‍රිකට් රෝඩ් ගේම් එක සෙල්ලම් කරගන්න පුළුවන්. ඉතින් කැමති අය try කරලා මේ ක්‍රිකට් රෝඩ් ගේම් එක try කරලා බලන්න පුළුවන්. ඉතින් මගේ ප්‍රයිස් එක රුපියල් 30 ගානකින් වගේ වැඩි වුණා ඔයාලට පේනවා ඇති. ඒ වගේම මෙතනින් ඔයාලට කෑෂ් අවුට් ප්‍රයිස් එක පෙන්නනවා. ලාස්ට් වින් එක කොච්චරක් ගත්තද කියලා මෙතනින් පෙන්නනවා. ඒක තමයි බේසිකලි අපිට මේ ක්‍රිකට් රෝඩ් ගේම් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන ෆුල් ස්ක්‍රීන් දාගන්න මේක සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් මම තව එකක් ඔයාලට සෙල්ලම් කරලා පෙන්නනවා. රුපියල් 32ක් දාලා රුපියල් 32 දාලා මම මේක ඉක්මනට ප්ලේ කරලා පෙන්නන්න. හරි මේ විදිහට ඔන්න එකක් ගියා. ඊට පස්සේ ඔන්න දෙකක් ගියා. ඒකේ 32ක් දැම්ම කියන අපිට 7 ගණන් වලින් තමයි හම්බෙන්නේ. ඊවට පේනදී මේ විදිහට අපිට මේක යන්න පුළුවන්. ඉස්සරහට තව යන්න පුළුවන්. තව යනවා කියන්නේ ඔන්න තව එකක් ගන්නම්ම. තව එකක් යන්න. හරි තව එකක් මේකක් අපි යමු. හරි ඔන්න මම මේක කෑෂ් අවුට් කරගන්නවා. රුපියල් 32ක් දාලා 45ක් වින් කරා. ඉතින් ඔන්න LKR වලින් තමයි මේ සෙල්ලම් කරන්න තියෙන්නේ. ඉතින් ක්‍රිකට් රෝඩ් ගේම් එකට ඔයාලට සෙල්ලම් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මොඩ් එකට මේක ප්‍රොෆිට් වැඩි. ඉතින් ඊළඟ වීඩියෝ අපි කතා කරමු මේ ක්‍රිකට් ගේම් එකේ හොඳ ප්‍රොෆිට් ගන්න පුළුවන් ටිප් එකක් ගැන. එහෙනම් මේ ඊළඟට ඒ වීඩියෝ එකේ හම්බෙමු. කලින් වීඩියෝස් අපිට ඔක්කොම බලා ගන්න පුළුවන්. ඔයාලට පල්ල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒවා ගිහලා චෙක් අවුට් කරලා බලන්න.